අපි අද බලමු පයිනැපල් ගැටෝ කේක් එකක් කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. එන්නකො මාත් එක්ක. මුලින්ම අපි බිත්තර සුදු මද ටික හොඳට බීට් කරගන්න ඕනේ. මේ ටික අපි විනාඩි 6ක් විනාඩි 7ක කාලයක් හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට කුඩු කරගත්ත සීනි ටික ටික එකතු කරනවා. බිත්තර සුදු මද ටිකයි සීනි ටිකයි අපි ඔය විදිහට ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගන්න ඕනේ. ඔය විදිහට පීක්ස් වගේ ආවහම අපි බීට් කරන එක නතර කරනවා. ඊට පස්සේ අපි අපේ කහමද ටිකට කිරි මිලිලීටර් 80 ටික ටික එකතු කරලා ඒකත් හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ මේ මිශ්‍රණයට අපේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගන්න ඕනේ. ඒකත් ඔක්කොම එකපාර එකතු කරන්න එපා. ටික ටික එකතු කරලා විනාඩියක් විතර බීට් කරන්න. ගොඩක් බීට් කරන්න යන්න එපා. අපිට මේක මිශ්‍ර වෙනකන් විතරයි බීට් කරන්න ඕනේ. තේ හැන්දකුත් මේකට එකතු කරාට පස්සේ අපි මේ මිශ්‍රණය ස්පැචුලා එකෙන් හොඳට ෆෝල් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයට අපි කලින් හදාගත්ත සුදු මද මිශ්‍රණයෙන් පොඩ්ඩක් එකතු කරලා මිශ්‍ර කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් මිශ්‍ර කරගන්න. අපේ මේ මිශ්‍රණය ඊට පස්සේ අපේ සුදු මද මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට සුදු මද මිශ්‍රණයට එකතු කරාට පස්සේ ගොඩක් වෙලා කවලම් කරන්න යන්න එපා. පොඩ්ඩක් ඒක ෆෝල් කරලා ඊට පස්සේ අපේ තැටියට තමයි අපි මේක දාගන්න ඕනේ. මේ අතරතුරේදී ඔයාලගේ oven එක සෙල්සියස් අංශක 170 විනාඩි 10ක් ෆ්‍රී හිට් කරලා තියාගන්න. මම මේ ස්පොන්ජ් කේක් එක හදාගන්නේ අඟල් 6 රවුන්ඩ් තැටි දෙකකට දාලා තමයි. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ෆ්‍රී හිට් කරපු oven එකට අපි මේක දාලා විනාඩි 30ක් 35ක් අතර කාලයක් සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයේ බේක් කරගන්නවා. කේක් එක මේ විදිහට බේක් වෙන අතරතුර අපි පයිනැපල් ස්ටූ එක හදාගන්නවා. අන්නාසි ටික මදගින්දරේ සීනිත් එක්ක විනාඩි 2-3ක කාලයක් අපි ඔය විදිහට උයා ගන්න ඕනේ. බේක් වුණාට පස්සේ අපේ ස්පොන්ජ් කේක් එක මෙන්න මේ විදිහට තමයි දිස් වෙන්නේ. අපි ඊට පස්සේ අයිසින් එක හදාගන්නවා.
අයිසින් එකට මං මෙතනදි භාවිතා කරන්නේ විපින් ක්‍රීම් මිලිලීටර් 200ක් මේ විදිහට ඝන වෙනකං අපි හොඳට බීට් කරගන්නවා. ඔයාලට ඕන්නම් මේකට අයිසින් ශුග පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි කේක් එක ගොඩක් පැණිරස කරන්න කැමති නැති නිසා මං විපින් ක්‍රීම් විතරයි මෙතනදි භාවිතා කරන්නේ. මේ පදම වෙනකං අපි විපින් ක්‍රීම් ටික බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ කේක් එක ඩෙකරේට් කරන්න ගමු. ස්පොන්ච් කේක් එක මම මේ විදිහට සැන්විච් කරලා ගත්තා. ඊට පස්සේ අපේ පයිනැපල් ස්ටූ එකෙන් හොඳට කේක් එක පොඟව ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ස්පොන්ච් කේක් එකට අපි ඊට පස්සේ විපින් ක්‍රීම් ටික දාලා අන්නාසි ටික මේ විදිහට එකතු කරනවා. ඔය විදිහටම අපි අනිත් ලේයර්ස් ටිකත් එකතු කරගන්න ඕනේ. ස්ටෝව් එකෙන් පොඟවලා විපින් ක්‍රීම් දාලා අන්නාසි ටික දාලා අපි ෆුල් කේක් එක මේ විදිහට ඩෙකරේට් කරගන්න ඕනේ. මම කේක් එක ෆුල් ඩෙකරේට් කරගත්තා සම්පූර්ණයෙන්ම විපින් ක්‍රීම් වලින්. ඊට පස්සේ අපි කේක් එක උඩට මේ විදිහට අන්නාසි කෑලි ටිකක් එකතු කර ගන්නවා. මේ තියෙන්නේ මම හදපු පයිනැපල් ගැටෝ කේක් එක. ඔයාලත් හදලා බලන්න. ඇත්තටම මේ කේක් එක හරිම රසයි.